හෙලෝ ඉතින් අදත් my finish days YouTube channel එකට ඔයාලව ගොඩාක් ආදරයෙන් පිළිගන්නවා. අද vlog එකෙන් ෆින්ලන්ඩ් වල තියෙන සුන්දර සහ පැරණි නගරයක් වන පෝරෝ නගරයට ඔයාලව එකයි යන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මං ආසාවෙන් ගන්න බලන් හිටපු දෙයක් අද මට හම්බුණා. ඒ තමයි DJI Osmo Pocket 3 cam එක. ඉතින් ඒ අන්බොක්සින් වීඩියෝ එකත් මම මේකම ඔයාලට ගේන්න හිතුවා. ඔක්කොටම කලින් යමුකෝ කිරි තේ එකක් බීලා එන්න. ඉතින් අද අපි දෙන්නටම නිවාඩු දවසක්. අපි උදේම නැගිටලා පුංචි බ්‍රෙක්ෆාස්ට් එකක් විදිහට කේක් කෑල්ලක් එක්ක කිරි තේ එකක් බොන්නයි මේ ලෑස්ති වෙන්නේ. මේ තියෙන්නේ DJI Osmo Pocket 3 Creator Combo Pack එක. මේ කැමරාව travel vloggers ලට සහ content creators ලට කියාපුම ගොඩක් පහසු cam එකක්. ඒ වගේම sound quality එක සහ video clarity එකත් ගොඩක් හොඳයි. මම මේක ගත්තේ ෆින්ලන්ඩ් වල තියෙන ගිගන්ති කියන shop එකෙන්. මේක යුරෝ 699ක් වුණා. ඉතින් මම මේකට ගොඩක්ම කැමති වුණේ මේක කුරු බොහෝටි pocket size සහ හසුරවන්න පහසු කැමරාවක් නිසා. ඒ වගේම වීඩියෝ quality එකත් ගොඩක් හොඳ හින්දා. ඉතින් මේ creator combo pack එකේ තියෙන දේවල් මොනවද කියලා අපි බලමුකෝ. travel කරද්දී ඕනම තැනකට අරන් යන්න පහසු ආකාරයේ cute pouch එකක් ලැබෙනවා. DJI කැමරාවට අමතරව wireless microphone එකක් වගේම outdoor recording වලදී උනත් quality audio recording එකක් clear sound එකක් අපිට ලබා ගන්න පුළුවන්. ඒ වගේම 1-inch sensor එකක් නිසා 4K video වගේම හොඳ sensor එකක් තියෙන නිසා 4K high quality night shot වගේම cinematic video ලබා ගන්නත් පුළුවන්. මිනි tripod එකක් මේ එකම අපිට ලැබෙනවා. battery handle එක වගේම power bank handle එකකුත් එන නිසා ලොකු කාලයක් recording කරන්න පුළුවන්. ඒ වගේම iPhone Android දෙකටම connect කරන්න පුළුවන් type C adapter එකක් තමයි එන්නේ. මේකේ තියෙන තවත් විශේෂම item එකක් තමයි wide angle lens එක. ඒකත් මේ combo pack එකටම එන නිසා lens hood එකක් සහ lens එක safe තියාගන්න cover එකක් පවා එනවා. ඉතින් මේක තමයි මගේ travel කරන අලුත්ම යාළුවා. හරි. ඊළඟට අපි දැන් යන්නේ වීඩියෝ එක මුලදී මං කිව්වා වගේම ලස්සන තැනකට ඇවිදින්න. මේ ගොඩක් පැරණි වගේම සුන්දර නගරයක් වන පෝර්වෝ ඕල්ඩ් ටවුන් එක.
ඉතින් අපි මුලින්ම ඉන්ෆෝමේෂන් සෙන්ටර් එකෙන් මැප් එකක් ගත්ත අපිට ඒක පහසුවක් වෙන නිසා. වසර 800කට වඩා ඉතිහාසයක් තියෙන වර්ණවත් වුඩන් හවුස් වලින් සහ ගල් අල්ලපු පුංචි වීදි වලින් පිරුණ ලස්සනම ලස්සන නගරයක් තමයි මේ පෝරෝ නගරය කියන්නේ. cute cafes, galleries වගේම souvenir shop, gift shop මේ හැම තැනකම වගේ බලා ගන්න පුළුවන්. ඉතින් මගේ හස්බන්ඩ් මටත් තරම් දුන්නා ඒ ස්වනි ෂොප් එකකින් සර්ප්‍රයිස් ගිෆ්ට් එකක්. මට තියෙන කුතුහලයෙන් හින්දාම මම ඒ ෂොප් එකේ ඉඳන්ම ඒක ඕපන් කරලා බැලුවා මොනවාද මේ සර්ප්‍රයිස් ගිෆ්ට් එකේ තියෙන්නේ කියලා. cute item ටිකක් ඒකේ තිබ්බා. හරිම ලස්සනයි. මම ඒවට ගොඩක් ආසයි. පෝරෝ ගඟ එක්ක තියෙන මේ රතුලී ගෙවල් එක්කම තියෙන වයිබ් එක සහ ලස්සන පැරණිකම අවුරුදු ගානක ඉඳන් අදටත් ආරක්ෂා වෙලා තියෙනවා. ඔයාලටත් පේනවනේ. මට නම් මේ නගරේ ඇවිදිද්දි හරිම නිස්කලංක වගේම හරිම පීස්ෆුල් වයිබ් එකක් අත්විඳින්න පුළුවන් වුණා. සීතල හොළඟ, කුරුල්ලන්ගේ සද්දේ, ඒ වගේම තමයි මේ ලස්සන පරිසරය, සෝබා දහම. මම මේ දේවල් හරියට අත්විඳිනවා. ඉතින් ඒ අත්දැකීම ඔයාලත් එක්ක බෙදා ගන්න තමයි වීඩියෝ එකකින් මම මේ විදියට අරගෙන එන්නේ. නිශ්ශබ්දව ඇහුම්කන් දෙන්නකෝ මේ කුරුල්ලන්ගේ සද්දේ. අවුරුදු ගාණක් මේ දේවල් මේ විදිහට ආරක්ෂා වුණා වගේම අපි මේ යන තැන් අපිරිසිදු නොකර ඒ විදිහටම තියලා එන්න අපිත් වග බලා ගන්න ඕනේ. ඒක අපේ යුතුයකමක් විදිහට අපි සලකන්න ඕනේ. ඉතින් ඔයා දැනටමත් ෆින්ලන්ඩ් ඉන්න කෙනෙක් නම් තවම පෝර්වෝ ඕල්ඩ් ටවුන් එකේ ඇවිදින්න බැරි වුණා නම් මේක පහසුවෙන්ම යන්න පුළුවන් හොඳම තැනක් කියලා මම හිතනවා. ඒ වගේම ලස්සන නිස්කලංක සුන්දරම කාලයක් එහිදී ලබා ගන්න පුළුවන් කියලාත් මම විශ්වාස කරනවා. බලන්නකො මේ පාට ලී ගෙවල් එක්කම ගල් අල්ලපු පුංචි වීදිවල තියෙන ලස්සන.
ඒ ඇවිදන් යද්දී මොන තරම් හැඟීමක් දැනෙනවද කියලා මට වචනෙන් විස්තර කරන්න තේරෙන්නේ නැහැ. ඉස්සර අපි කියවපු ආස කරන කතා පොත්වල මැවුන කතා රූප ඇත්තටම අත්දකින්න පුළුවන් වුණා වගේ හැඟීමක් මට දැනෙනවා මේ වටපිටාව පරිසරය දැක්කහම. අපි මේ පාරවල් වල ඇවිදගෙන යනකොට හරිම කියුට් දේවල් අපිට දකින්න පුළුවන් වුණා. බලන්නකෝ ඉතින්. ඉතින් ඔයාලට මොකද හිතෙන්නේ අද මගේ වීඩියෝ එක ගැන? ගොඩක් දෙනා ආසාවෙන් ඇති මේ සුන්දරත්වය විඳින්න. ඒ අය වෙනුවෙන් මට පුළුවන් ආකාරයෙන් තවත් මේ වගේ ලස්සන වීඩියෝ අරගෙන එන්නම්. බලන් හිටපු හැමෝටම ගොඩාක් ස්තුතියි.